මේ 48 දෙනා අතරින් කවුද බලමු පීක් වල වහලක මචං රංගන්න පුළුවන් වෙන්නේ කාටද බලමු. ඉතින් ඒක නා එයාට මචං ඩයමන්ඩ් 500ක gift එකකුත් හම්බ වෙනවා බොයිස් අපෙන්. අපි බලන් ඉමු ඉතින් පීක් වල වහලේ කන්න පුළුවන් කාටද බලමු. පීක් වල වහලේ කන මේ මහතාට නිවන් සුව ලැබේවා කියලා අපි එයාට හිමි ඩයමන්ඩ් ටික දෙන්නයි. ඉතින් අපි බලන් ඉමු. ඉතින් මේ මෝඩියෝ දෙන්නෙක් තුන් දෙනෙක් මචං අර මැදින් බහැලා ඉවරයි. ඉතින් ඒ මෝඩියෝ කොහොමද කරන්න දෙයක් නැහැ. ඉතින් මෝඩ සෙට් එක ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් පීක් වල මෙන්න මචං ඉඩ තියෙනවා. මේ බොහෝම ළඟින් යන්නේ මෙතන ඉඳන් මෙතෙන් යනවා කියන්නේ මහ ලොකු දෙයක් නෙවෙයි. ඉතින් මෙන්න මෙතන තා බොයිස් තැන. ඉතින් හරි. ඉතින් මේ පැත්තෙන් බොයිස් වල බලන් ඉද්දි ඉතින් සෙට් එක මචං යනවා. ඉතින් මේ පැත්තට ගියපුවා මෙන්න මූගෙන් බලා ගන්න පුළුවන් බොයිස්. ඉතින් හැමෝම බොයිස් දැන් යනවා. ඉතින් පීක් වල මචං මෙන්න මේ ගෙදර තා බොයිස් වලියන්නේ. ඉතින් මේ මුන්ගේ මෝඩියෝ මෙන්න බොයිස් ඉතින් අපි වලියන්න තැන බලන් ඉමු. ඉතින් මෙන්න මේ ගෙදර උඩ අන්තිමේ ඉතුරු වෙන එකට තාම අපේ ඩයමන්ඩ් 500ක gift එක හම්බ වෙන්න ඉතින් ඔයාලා බලන්න ඕන. මෙයාලා ඉතින් පැස් එක මං අතින් ගහගන්න කරන්න තියෙන. ඉතින් අතින් ගහන එක තමයි බොයිස් කරන්න තියෙන්නේ. ඉතින් මේ පැත්තේ වෝල් එකක් තියෙන. වෝල් එකක් ගහගෙන බොයිස් මේ කට්ටිය හැමෝම මචං අතින් ගහන HP 200යි තියෙන්නේ. HP 200කින් මචං කැරක්ටර් ස්කිල් නැහැ. ඉතින් මෙයාලට තියෙන ගහගන්නම තමයි. ඉතින් ගහගෙන අන්තිමේට ඉතුරු වෙන එකට මචං අපෙන් ඩයමන්ඩ් 500ක gift එකක් හම්බ වෙනවා. බලමු බොයිස්. ඉතින් මුන් ගහ ගන්නවට වැඩි දුවන එක තමයි කරන්නේ. ඉතින් අවුලක් නැහැ. දුවලා හරි වැටුණාට පස්සේ මචං එයාලට ආයෙ උඩට එන්න බෑ. ඉතින් ඒක නිසා බලන් ඉමු. ඉතින් මේ පැත්තෙන් මචං හෙන්න සෙට් එකක් ඉන්නවා. අපේ මේ වගේ ලේසි කස්ටම් එකකින් මචං ඩයමන්ඩ් 500 දිනා ගන්න. ඉතින් මේ වගේ මචං ලොකු දෙයක් නෑ. ඉතින් ඔයාලට කොහොම හරි අන්තිම වෙනකන් ඉන්න එක තමයි බොයිස් කරන්න තියෙන්නේ. ඉතින් ඒක ඇත්තටම ලේසි දෙයක්. හරි එතකම මෙතේ හරි එකෙක් වැටුණා බොයිස් එකේ පල්ලෙට වැටුණා. ඉතින් ඒ විදිහට මචං පල්ලයට වැටිලත් මචං එනිමි කිල් වෙන්න පුළුවන්. ඒ මෙයාලා කිල් වෙලා බොයිස් ඒ විදිහට පල්ලයට වැටලත් කිල් වෙලා වැටුණාට පස්සෙත් බොයිස් මෙයාලට මචං ගුණ බුස වෙන්න පුළුවන්. මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් බොයිස් මේ පැත්තට ගියාම මුන් වෝල් ගහගෙන අතරත් ඒ දුවනවා. කී අපි බලන් ඉමු. මං හිතන්නේ මේකේ zone ඉවර වෙනකම් මෙන්න කපටියෝ මේ zone එක ඉවර වෙනකම් මං හිතන්නේ මුන් මේ තියේ වගේ zone ඉවරලා හරි කොහම හරි කවන්නේ අන්තිම වෙනකම් ඉතුරු වෙන එක යන මචං අපි ඩයමන්ඩ් 500 gift එක දෙමු. ඉතින් අර wall එකක් ගහලා යාවත් හැංගෙනවා. ඉතින් ඒ වගේ හැංගෙන නිකන් අපරාධය. මේ wall නැති කරන්න බෑ. නැත්තම් මම wall නැති කරනවා මෙතන මේ හැංගිලා wall ආයෙත් අය සෙට් නෑ. ඊට අර හැංගිලා ඉන්න එකයි මේ වෙන එකකුයි හිටියොත් මං අනිත් එකාට කෙලින්ම gift එක දෙනවා. හැංගිලා ඉන්න එකාට දෙන්නේ නැතුව. ගාපි ඔන්න කර ගාපි. හරි බොයිස්. ඉතින් මේ පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. තව 43ක් ඉන්නවා. ඉතින් මේක උඩ මචං 50000ක් විතර ඉන්නවා. මං හිතන්නේ මේක උඩ මේ මැස්ස මරන්න හිතනවා මම මේ මං හිතන්නේ ඉතින් මේක දැම්ම ඉවර වෙයි කියලා. මොකද මේ මේ දුවනවා විතර ඔයාලට වෙන දෙන්නෙක් විතර තමයි ගහන්නේ. කටාන පාරක් මේ යනවා මචං අයිනෙන් කටාන එකක් කොහොමද මේ කුඩේ ගෙට මේ මුට්ට එහෙම නිකන් ඇවිල්ලා ගහලා දාපල්ලකෝ. හරි බොයිස්. ඉතින් හෙඩ් එහෙම යනවා වලට පේන නැති රතු පාටින් රතු පාට සුදු පාට. හරි ඉතින් වලිය යනවා බොයිස්. කට්ටිය ෂේපේ අඩු වෙනවා බලන් මේ යාට නෝ දැම්මට යා යනවා නේ බා. බලන් ඉමු. මේ පැත්තෙන් කට්ටිය එලිමිනේට් වෙනවා. එලිමිනේට් වෙනවත් එක්ක මම හිතන්නේ වැටුණ කට්ටිය මැච් එකෙන් බැක් වෙනවා. ඉතින් ඒක හොඳයි. ඉතින් ඇත්තටම මොලේ තියෙන අය අම්බෝ එතන ගිහිල්ලා ගියා බොයිස්. ඉතින් ඉදිරි මචං තව මේකට තව ලොකු ගොඩක් නෑ මහ ගොඩක් නෑ මචං. මේකේ ඉන්නේ දෙතුන් දෙනෙක් තමයි බොයිස් උඩ ඉතුරුලා ඉන්නේ තව. අපි බලන් ඉමු බොයිස්. ඉතින් මේකේ පීක් වල මචං වහලයක් උඩ දස්කම් 20කම් පාලා ඊට පස්සේ එයාලගේ දස්කම් වලට ගැලපෙන විදියට හරිද? එයාලට මේක දිනා ගන්න පුළුවන් වේද කියලා අපි බලමු. Double kill. හරි. මේ පැත්තෙන් බොයිස් අය වලන් ඉද්දී යනවා. ඉතින් වලියේ විදිහටම යනවා. වලියේ විදිහටම යනවා. වෝල් වටයක් ඇතුලේ ඉන්නේ උන්ට වඩා මම කෙලින්ම වෝල් වටේ නැති උන්ට දීලා දාන්න බලන්නේ. හරි. හරි යටින් MP40 එකේ කරන් ඇවිල්ලා තිනවා. ඉතින් එතනත් ඉතින් මෙයාලට තමයි ආවාසි. ඉතින් මෙයාලා
ගහගද්දි මචං MP40 පාරක් වදින්න පුළුවන් පහලින්. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. අම්බෝ එතන එකෙක් ඉවරයි බෝ. ඉතින් තව 22ක් ඉන්නවා. මේ කුඩ බලමු තව කීයක් ඉන්නවද කියලා. අපි මුලින් ඉඳන් බලන් ආවොත් ඔබිටෝ එහෙම ඉන්නවා මචං. ඔබිටෝ ඇංගිලා ඉන්නේ. ඊට පස්සේ වොයිස් මේ පැත්තට ගාන නෝවා ඉන්නවා මේ පැත්තෙන්. ඉතින් එයාලා ඉන්නවා. මං ඔබිටෝගෙන් අපේ ගිව් එක අයින් කරලා දානවා. ඔබිටෝට මචං හම්බ වෙන්නේ නැහැ. ඒත් එක මේ පැත්තට ගිහපුවාම නෝවා උලන්නේ මුන් පහල ඉන්නේ. උන් පහල ඉන්න අය බොයිස් ඔයාලා ලයිව් එක බලන් ඉන්නවා. අයින් වෙන්න ලයිව් එකකින්. මේ මැච් එකෙන් අයින් ගියන්. ඉතින් වැඩක් නැහැ ඔයාලා හිටියට. ඉතින් තේරුම් නැහැ. ඉතින් ඉන්න අය ඉන්නවනම් අයින් වෙලා අයින් වෙන්න ඔයාලා ඔය මැච් ඔයාලා ඕක උඩ තැන් තැන් වල මරාගෙන වැඩක් නැහැ. හරි. හරි බොයිස් අපි බලන් ඉමු. අපි බලන් ඉමු. ඉතින් මේ පැත්තෙන් පීක් කළ වලිය මේ විදිහට යනවා. බලමු බොයිස් තව ටික දෙනා ඉන්නේ. ඉතින් එතකන් zone එකත් එන්න පටන් ගත්තාම හරි VSS කාර්යකුත් ඉන්නවා. රැප්ටර් ඔයාටත් ගොඩක් දුරට නැති වෙයි. ඉතින් එතන වෙන කෙනෙක් ඔයාලා දෙන්නට අමතර විතර වෙලා හිටියොත් එයාලට නැති වෙයි. බලන් ඉමු බොයිස්. ඉතින් තව අන්තිම ටික දෙනා අතර යන්නේ බොයිස්. ඉතින් මේක බිල්ල තව එකක් හදාන්කෝ. තව එකක් අත දෙන්න බෑනේ. බලන් ඉමු බොයිස්. ඉතින් මේකේ වෙන්නේ මොනවද කියලා බලන් ඉමු. වෙන දේ බලන් ඉමු බොයිස්. ඉතින් තව අන්තිම අය අතර නා බොයිස් යන්නේ. ඔයාලට පේන ඇති. ඉතින් අන්තිම ටික ඉතින් අපි බලමු කවුරු පීක් වල වහල කාවයි ආවේ කියලා. ඉතින් පහල එකේ බලාගෙනත් ඉන්නවා සීන් එක මොකද වෙන්නේ කියලා. ඉතින් මොකුත් දන්නේ නැතුව ඒත් මං හිතන්නේ. ඉතින් ඩයමන්ඩ් 500ක් හරි. එතන තවත් ෂූටින් තවත් කිල්ලක් දා ගන්නවා. මේ ඔබිටෝ එහෙමනම් මේ අන්තිම වෙලාව ඇවිල්ලා නිකන් බොරුවට දඟලනවා. නෝවට සෙට් වෙන්නේ නැහැ. ඉතින් එතන මේ වුණොත් බලමු. ඉතින් දෙන්න නැතුව ඉන්න පුළුවන් වේද කියලා. මොකද එක්කෙනෙක් ඉතුරු වෙලා ඌ වෝල් වටේ ඇතුලේ එහෙම හිටියොත් ඉතින් අපි එයාව ටක් ගාලා මේකෙන් අයින් කරලා දැන් මේකේ සීන් එකෙන්ම ඉතින් පොඩ්ඩක් ඉන්න බොයිස් බලමු. ඉතින් තව 3-4 දෙනෙක් තාම මචං මේකේ ඉන්නේ එළියේ. තාමත් උඩ ඉතුරු වෙලා ඉන්නේ. මේ උඹලා ගහ ගැල්ලවත් දුවන්නේ නැතුව මෝඩියෝ වාගේ. පිස්සෝ වගේ දුවනවා. තේරුමක් තියනවද කියහන්කෝ. ලයිව් එක බලන් ඉන්න ගහපල්ලා. උඹාරේට දුවන මේ දුවන. ඉතින් අන්තිමේට තුර ඉතුරු වෙන්නේ නැති වෙනවා එකෙක් ඈ. ඉතින් දැම්ම ගහලා මරලා දාපන්. ඉතින් අන්තිම වෙනකන් ඉවසිල්ලක් නැහැ. ඉතින් ඈ අන්තිම වෙනකන් ඉඳලා වැඩක් නැහැ. ඒතික බොයිස් ඔය යට ඉන්න අයට වෙපන් තියනවා නම් ගහලා දාපන් මෙන්න මුණ්ඩ. හොඳයි. හරි ප්ලීස් බිල තව එකක් හදාන්නකෝ. දැන් බෑ බලමු. ඉතින් මේ පැත්තෙන් හරි මං හිතන්නේ මෙයාලා ගහ ගන්න පටන් ගන්නවා. අම්බෝ පොඩ්ඩයි එතන මචං හෙඩ් එකක් දාලා ඌ කිල් කරලා දානවා. බලන් ඉමු. සීන් එක බරපතලයි. සීන් එක බරපතලයි. හිතකම යට ඉන්න අය ඔයාලට වෙපන් හම්බෙලා තියෙනවා නම් ඔයා කැමති කෙනෙක් උඩ ඉන්න එක්කෙනෙක් මරලා දාන්න පුළුවන්. එක්කෙනෙක් ඉතුරු කරපල්ලා හැබැයි. හරි ඉතින් මේ මෙතනින් වෝල් ඔක්කොම අයින් වුණා නම් ලොකු දෙයක්. ඔක්කොම අයින් වෙලා තිනවා. ඒකම බොයිස් අතන එක්කෙනෙක් ආපහු කිල් වෙලා ගියා. වෝල් ගහන්න එපා බං. අර කවුද බං උකුසු හරකා මීහරකෙද්ද බං ඌ. මෙච්චර මේ වෝල් නැතුව ගාන්න තියෙනවා. ඒක ඇවිල්ලා මීහරකා වගේ බලපං වෝල් කැටියක් කෙල්ලනවා. මොකද මූසලෙක් වගේ. ඊරින්නේ නේ උටු ලබ්බට. හරි බොයිස් බලන් අර අන්න ඕකට දෙන්න හොඳ නෑ බං. මෙන්න මුට හැම වෙලෙම මේ පැත්තකට වෙලා බලන් ඉන්න. මෙන්න මේ ඔබිටට දෙන්නේ නැහැ. ඔබිට කස්ටම් එක වින් කරාට වාර දෙන්නේ නැහැ. ඉතින් යා ඉතුරු උනාට දෙන්නේ නැහැ. ඌ නිකන් හැම වෙලෙම මේ එහා පැත්තේ යන එකටලා හැංගිලා ඉන්න එක කරන්නේ බං. මේ මුන් එහෙම පේනවනේ. මේ මූ එහෙම ගිහිල්ලා ගහ ගන්නව තාම බලන්නේ. අම්බෝ ඉවරයි. ඒතිකම් බොයිස් මේ පැත්තෙන් අවියා ඉන්නවා. හරි තව 6 දෙනයි බොයිස් ඉතුරුලා ඉන්නේ. 6 දෙනාගෙන් මචං මූ ඉවරයි. තව 5 දෙනයි බොයිස් ඉන්නේ. රමියත් නෑ. ඒතිකම් බොයිස් තව 4 දෙනයි මං හිතන්නේ ෂූටින් ඉන්නවා. ඒතිකම 360 ඉන්නවා. ඒතිකම මේ පැත්තට ගියාම ඩමියා ඉන්නවා. ඊට පස්සේ ඩෙක්ස්ටර් ඉන්නවා බොයිස්. ඔය 4 දෙනා විතරයි ඉන්නේ. ෂූටින් 360
ඩමියා ඩෙක්ස්ටර් ඔය හතර දෙනාගෙන් කෙනෙක් තමයි බොයිස් මේ කස්ටම් මැච් එකේ අපි ඩයමන්ඩ් 500 වින් කරන්න බලන් ඉමු. ඒතක මෙයාලගේ HP අඩුයි. ඒතකම zone එකක් එනවා අපි බලන් ඉමු බොයිස්. අපි බලන් ඉමු අන්තිම වෙලාවේ shooting 360 ඩමියා ඩෙක්ස්ටර් ඔය හතර දෙනාගෙන් කෙනෙක් තමයි බොයිස් මේක වින් කරගන්න පුළුවන් වෙන්නේ. බලමු ඒතකම ඩෙක්ස්ටර් තමයි බොයිස් කස්ටම් මැච් එක වින් කරන්න ඩෙක්ස්ටර්. අපි වචන් ඩෙක්ස්ටර් රික්වෙස්ට් එකක් දැම්මා. ඉතින් ඩෙක්ස්ටර් තමයි බොයිස් අපේ මැච් එකේ විනර් වෙන්නේ. යන්න තමයි මැච් එකේ විනර් වෙලා ඩයමන්ඩ් 500 මචං වින් කරගන්නේ. කවුද? ඩෙක්ස්ටර්. ඉතින් අපි යන් ඩෙක්ස්ටර්ට හිමියාගේ ජයග්‍රාහි මෙව්ව එක මචං පුදන්න යමු. අපි ඩෙක්ස්ටර්ට මචං රික්වෙස්ට් එකක් දැම්මා. ඌ ගා අරගෙන තියෙයිද? ඩෙක්ස්ටර් මොර ඩෙක්ස්ටර් මගේ රික්වෙස්ට් එක ගත්තත් දන්නේ නැහැ. ඒත් එකම කවුද? අරු ඌ ගේම් එකේ නෑ බං. මේ කෝ අර රංගලක් මල්වා ගේම් එකේ නෑනේ. දැන් ඔබීට හිතන් ඉන්න උට කිව් එක හම්බුණා කියලා. අර ඩෙක්ස්ටර් කාර්යය කෝ බං? උගේ ඩෙක්ස්ටර් එකේ මුල් කෑල්ල මොකක්ද දන්නේ නැහැ නේ. මට අමතකයි බං ඒක. හැබැයි ඔක ගත්තා නම් දානවා මට රික්වෙස්ට් එක. අපි බලමු බොයිස්. ඉතින් ඩෙක්ස්ටර් කාර්යය නැද්ද? මං කිව්වා සිංහලෙන්ම කිව්වා රික්වෙස්ට් ගන්න කියලා. ඉතින් එයාලා අරන් නැත්නම් ඉතින් මට කරන්න දෙයක් නැහැ.